සාමාන්‍ය කෙනෙක් ලොමු දැහැගත්තා කියලා පුදුම සතුටක් ඇති වෙනවා. අනේ බුදු කෙනෙකුට මේ තරම් මේ විශ්වයේ තුල දසදහසක් ලෝක ධාතුව, දිවි සහස්‍රී ලෝක ධාතුව, ත්‍රිසහසී කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල, මේ කෝටි ලක්ෂයක් සක්වල බුදුහාඳුරන්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත් වෙනවා. එතනිනුත් එහා චතුසහසී, පංචසහසී මේ විදියට විස්තර වෙනවා. අනන්ත සක්වල කරා බුදුහාඳුරන්ගේ අවබෝධ ඥානෙ විහිදෙනවා. මේ දේශනාව තියෙනවා අංගුත්තර නිකායේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. මේ දේශනාව අහගෙන හිටිය ආනන්ද හාමුදුරුවෝ පුදුම සතුටකට පත් වෙලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. මගේ ඇඟ කිලි පොලාගෙන ගියා. මගේ ඇඟේ ලොමු දැහැගත්ත බුදුහාඳුරන්ගේ මේ හැකියාව, ලෝකවිදු ගුණේ, උන්වහන්සේගේ විශ්වය ගැන තියෙන අවබෝධය, ආඥා ශේෂ්ත්‍රය ගැන අහලා. එතකොට එතන හිටිය උදායි කියලා ටිකක් දේවදත්ත හාමුදුරන්ට පස්සේ හිතවත් වෙච්ච කට හොඳ නැති සාමා හාමුදුරු කෙනෙක්. සමහර මොනවා හරි කිව්වොත් එකට එක මොනවා හරි කියන සාමාන්‍ය නරක වචනයක් කියන ඒ වගේ කෙනෙක්. මේ උදායි හාමුදුරු ගත් කටටම කිව්වා, ආනන්ද ඔයාට මොකද මේ? ඒ හැකියාව තියෙන බුදුහාමුදුරන්ට ඔයා මොකද මේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, හා උදායි එහෙම කියන්න එපා. උදායි ඔය විදිහට කියන්න එපා. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන මේ වෙලාවේ ඇතිවෙච්ච පැහැදීම ආනන්ද 7 වාරයක් සක්විති රජකම් ලබන්න තරම් ඒ පින බලවත්. ඒ පිනම ඇති කිව්ව ආනන්දට සත්ව දෙවියන් වෙලා 7 වාරයක් උපදින්න. දෙව්ලොව මනුලොව කල්ප ගණන් දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත් ලබන්න ඒ පින බලවත්. නමුත් ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ පිරිනිවන් පාන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දා එතනදි දේශනා කරා. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සුළු මොහොතකට හිත පැහැදුනා නම් ඒ හිත පැහැදීම තුළ රැස් වෙන පිනේ ආශ්චර්ය හිතන්න මොනතරම් විශාල පිනක් අපිට රැස් වෙනවද කියලා. අන්න ඒ නිසා පින්වතුනි නිතර බුදු ගුණ හිතන්න. බුදු ගුණ මානසිකාරයේ දෙන්න. ඔබ දන්න මට්ටමේ ඔබට අපි මේ දේශනාවේ මුලින්ම කතා කරා බුදුගුණ අචින්ත්‍යයි. අපි කාටවත් ඔබටවත් මටවත් මාර්ගඵලලාභී සාමාන්‍ය කෙනෙකුටවත් ඉහළ 80 මහා ශ්‍රාවක සාරිපුත්ත හාමුදුරන්ටවත් බුදුගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ. බුදුගුණ තේරෙන්නේ හරියටම බුදුගුණ ගැන පරිපූර්ණ වැටහීමක් ඇති වෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙකුට. හැබැයි අපි දන්න මට්ටමේ බුදුරජාණන් වහන්සේ අපිට හිත පහදවන්න අවශ්‍ය විදිහට බුදුගුණ ගැන විස්තර කරලා තියෙනවා.